2026 මාර්තු 14 උදෑසන මුරලි ඕම් ශාන්ති බාබ්දාදා මදුබන් සාරය සුමිහිරි දරුවනි ඒකායන පියා අංක 1 නළුවා වන අතර ඔහුගේ රංගනය වන්නේ අපවිත්‍ර අයව පිවිතුරු කිරීමයි. වෙනත් කිසිවෙකුට පරම පියාමෙන් රඟපෑ නොහැක. ප්‍රශ්නය සන්‍යාසීන්ගේ යෝගාව භෞතිකයි. පරම පියා ඔබට ආධ්‍යාත්මික යෝගාව උගන්වන්නේ කෙසේද? පිළිතුර සන්‍යාසීන් ඔබට උගන්වන්නේ බ්‍රාහ්මණ තත්වයේ සමග යෝගාවේ සිටීමටයි. කෙසේ වෙතත් එය වාසස්ථානයක් වන අතර එය භෞතික යෝගාවයි. පදාර්ථ උත්තරීතර බව නොකියයි. ඔය දරුවන් යෝගාවේ සිටින්නේ උත්තරීතර ජීවාත්මය සමගයි. ඔබගේ යෝගාව ආධ්‍යාත්මික වන්නේ මේ නිසයි. මෙම යෝගාව ඉගෙනවිය හැක්කේ පරම පියාට පමණයි. ඔබගේ ආධ්‍යාත්මික පියා වන්නේ ඔහු පමණයි. එම නිසා වෙනත් කිසිවෙකුට එය ඉගෙනවිය නොහැක. ගීතය සෙනෙහසේ සාගරය ඔබයි. අපයින් බිඳකට පිපාසයෙන් සිටිමු. ඕම් ශාන්ති. දරුවනේ බොහෝ මිනිසුන් ඕම් ශාන්ති කියයි. එනම් ඔවුන් ජීවාත්ම වන තමාගේ හැඳින්වීම ලබා දෙයි. නමුත් ඔවුන්ට එය වටහාගත නොහැක. ඕම් ශාන්ති යන ව්‍යවහාරයට ඔවුන් බොහෝ විට විවිධ අරුත් සාදා ඇත. සමහරු පවසන්නේ ඕම් යනු දෙවියන් බවයි. නමුත් නැහැ. ඕම් ශාන්ති කියා පවසන්නේ ජීවාත්මමයි. තමාවන ජීවාත්මයේ ආදිතම ධර්මයේ ශාන්තියයි. ඒ නිසයි මාවන ජීවාත්මයේ ශාන්තියේ ප්‍රතිමූර්තියක් මී කියා පවසන්නේ. මේ මා ක්‍රියා සිදු කරන සිරුරයි. එය බොහෝ පහසුයි. ඇත්ත වශයෙන්ම පරම පියාද ඕම් ශාන්ති කියයි. කෙසේ වෙතත් මා සියලු දෙනාගේ පියා නිසා, මා බීජය නිසා, මා කල්ප වෘක්ෂයේ නිර්මාණ වෘක්ෂයේ මුල මැද සහ අවසානය ගැන දන්නවා. ඔබ ගසක් දකින විට ඔබට එහි මුල මැද සහ අවසානය වටහා ගත හැක. එම බීජය ආජීවී. පියා විස්තර කරන්නේ මෙම කල්ප වෘක්ෂය වන අතර ඔබට එහි මුල මැද අවසානය දැනගත නොහැක. මා එය දන්නවා. මා ඥාන සාගරය ලෙස හැඳින්වෙනවා. මා මෙහි අසුන්ගෙන ඔය දරුවන්ට මුල මැද සහ අවසානයේ රහස් පහදා දෙනවා. මෙය නාටකයකි. එය නාටකයක් ලෙස හැඳින්වෙන අතර ඔබ එහි නළුවන්ය. පරමාත්ම පියා පවසන්නේ මමත් නළුවෙකි. දරුවන් පවසන්නේ අහෝ බාබා පාරිශුද්ධ කරුවාණනි නළුවෙක් වී මෙහි එන්න. පැමිණ අපවිත්‍ර අපව පිවිතුරු කරන්න. පියා පවසන්නේ මා දැන් රඟපානවා. මාගේ චරිත කොටස තිබෙන්නේ මෙම සංගම් යුගයේදී පමණයි. මට මගේම කියා සිරුරක් නැත. මා මේ සිරුර තුලින් රඟපානවා. මගේ නම ශිවාය. ඔහු පහදා දෙන්නේ ඔහුගේ දරුවන්ට පමණයි. වඳුරන් හෝ සතුන්ගේ පාසලක් තිබිය නොහැක. කෙසේ වෙතත් පියා පවසන්නේ මනුෂ්‍යයන් තුල පාපයන් පහ තිබෙන නිසා ඔවුන්ගේ මුහුණු මනුෂ්‍යයන්ගේ මෙන්වද ඔවුන්ගේ ක්‍රියාකාරකම් වඳුරන්ගේ මෙනි. පරම පියා විස්තර කරන්නේ දරුවන්ටයි. සියලු දෙනාම තමන් අපවිත්‍ර බව කියන නමුත් ඔවුන් අපවිත්‍ර කරවන්නේ කවුරුන්ද හෝ ඉන්පසුව පැමිණ ඔවුන්ව පිරිතුරු කරන්නේ කවුරුන්ද කියා ඔවුන් නොදන්නේ. ඔවුන්
අඬගසන පාරිශුද්ධකරු කවුද? ඔවුන්ට කිසිම දෙයක් වැටහෙන්නේ නැත. ඔවුන් සියලු දෙනාම නළුවන් බව ඔවුන්ට වැටහෙන්නේ නැත. ජීවාත්මයක් වන මා මෙම ඇඳුම ඇඳ චරිත කොටසක් රඟපානවා. ජීවාත්ම පරම දනව්වේ සිට පැමිණ ඔවුන්ගේ චරිත කොටස් රඟපායි. මුළු නාටකයේම පදනම් වී ඇත්තේ ಭಾರತය මතය. ಭಾರತය පිවිතුරුව තිබුණේ. ಭಾರತය අපවිත්‍ර කළේ කවුද? රාවණ. ලංකාවේ රාවණ රාජ්‍යයක් තිබුණු බව ඔවුන් ගායනා කරයි. පරම පියා ඔබව අසීමිතතාවයට ගෙන යයි. අහෝ දරුවනි, මේ මුළු ලෝකයේම අසීමිත ලංකාවක්. වරහන් තුල දුප්පතක්. ඒ ලංකාව සීමිත ලංකාවක්. මේ අසීමිත දුප්පත මත රාවණගේ රාජධානිය තිබේ. පළමුව එය රාමාගේ රාජධානිය තිබූ අතර දැන් එය රාවණගේ රාජධානියයි. දරුවන් විමසන්නේ බාබා පරමාත්ම දෙවියන් වරහන් තුල රාමාගේ රාජධානිය තිබෙන්නේ කොහෙද? පියා පියුතුරු දෙන්නේ දරුවනේ එය මෙහි පැවතුණු අතර සියලු දෙනාටම එය නැවත අවශ්‍යයි. ඔය ಭಾರತ ජනතාව Hindu ආගමට නොව ආදි සනාතන දෙවි දේවතා ධර්මයට අයත් විය. සුමිරිය ආදරණීය බොහෝ කාලයක් නැතිව සිට දැන් හමු දරුවනේ ප්‍රථමයෙන් ಭಾರತයේ සිටියේ ඔබ පමණයි. ඔබට එම ස්වර්ණමය යුගී රාජධානිය ලබා දුන්නේ කවුද? ඔබට ඔබගේ උරුමය ලබා දුන්නේ අනිවාර්යයෙන්ම දිව්‍යමය දෙවි පියාණන්ය. බොහෝ දෙනෙක් වෙනත් ආගම් වලට හැරී ඇති බව පියා විස්තර කර දෙයි. මෙහි මුස්ලිම් වරුන්ගේ රාජධානිය තිබුණු විට ඔවුන් බොහෝ දෙනෙක්ව මුස්ලිම් බවට හැරවූහ. මෙහි ක්‍රිස්තියානුවන්ගේ රාජධානිය තිබුණු විට බොහෝ දෙනෙක් ක්‍රිස්තියානුවන් විය. බෞද්ධයන්ට මෙහි රාජධානියක් නොතිබුණු නමුත් බොහෝ දෙනෙක් බෞද්ධයන් විය. ඔවුන් එම ආගමට හැරුණා. ඒ නැවත වරක් ස්ථාපිත කළ හැකි වන්නේ ආදි සනාතන දෙවි දේවතා ධර්මයේ අතුරුදහන් වූ පසුවයි. පරම පියා ඔය ಭಾರತ ජනතාවට පවසන්නේ මිහිරිතම දරුවනේ ඔබ සියලු දෙනාම අයත් වුණේ ආදි සනාතන දෙවි දේවතා ධර්මයටයි. ඔබ උපත් 84ක් ගත්තා. ඔබ බ්‍රාහ්මීන් දේවතා සහ ක්ෂත්‍රිය වංශ තුලට ගියා. ඔබ දැන් දේවතා වංශයට යාම සඳහා බ්‍රාහ්මීන් වංශයට පැමිණ ඇත. ඔවුන් ගායනා කරන්නේ දේවතාවන් වීමට යන බ්‍රාහ්මණයන්ට නමස්කාර වේවා. ඔවුන් ප්‍රථමයෙන් බ්‍රහ්මාගේ නම සඳහන් කරයි. ಭಾರತයේ දෙව්ලොව බවට පත් කළේ බ්‍රාහ්මණයන්ය. මේ ಭಾರತයේ පෞරාණික යෝගාවයි. පෙර පැවති රාජ්‍ය යෝගාව ගැන ගීතාවේ සඳහන් කර ඇත. ගීතාවේ යෝගාව ඉගැන්වුවේ කවුද? ಭಾರತයේ ජනතාවට යාමතක වී ඇත. ඔහු ඔය දරුවන්ට යෝගාව ඉගැන්වූ බව පරම පියා පහදා දෙයි. මෙය ආධ්‍යාත්මික යෝගාවයි. අනෙක් සියලුම යෝගාවන් භෞතිකයි. සන්‍යාසීන් භෞතික යෝගාව හෝ බ්‍රහ්ම තත්වය සමග යෝගාව පවත්වන ආකාරය උගන්වයි. එය වැරදි. බ්‍රහ්ම තත්වයේ වාසස්ථානයකි. ඒ උත්තරීතර ජීවය නොවේ. ඔවුන්ට පියාව අමතක වී තිබේ. ඔබටද ඔහු අමතක විය. ඔබට ඔබගේම ආගම අමතක විය. මෙයත් නාටකයේ නියම වී තිබේ. විදේශයන්හි යෝගාව තිබුණේ නැත. හත යෝගාව සහ රාජ යෝගාව පවතින්නේ මෙහිය. හුදකලා මාවතේ සන්‍යාසීන්ට ඔබට
රාජයෝගාව ඉගැන්විය නොහැක. එය ඉගැන්විය හැක්කේ එය දන්නා අයට පමණයි. සන්‍යාසීන් තම රාජධානිය පවා අත්හරී. ගෝපිචන්දන රජුගේ නිදසුන තිබේ. ඔහු තම රාජධානිය අතහැර වනයට ගියා. ඔහු ගැන කතාවක් තිබේ. සන්‍යාසීන් ඔබට රාජධානියක් අතහැරීමට සලස්වයි. එබැවින් ඔවුන් රාජයෝගාව උගන්වන්නේ කෙසේද? වර්තමානයේ මුළු ගසම සම්පූර්ණ දි รา පත් තත්වයට පත් වී තිබේ. එය දැන් වැටෙන්නට ආසන්නයි. ගසක් සම්පූර්ණ දි รา පත් තත්වයට පත් වූ විට අවසානයේ එයට වැටෙන්නට සලස්වයි. ඒ ආකාරයෙන්ම මේ මනුෂ්‍ය වෘක්ෂයද තමෝ ප්‍රදානය. එහි කිසිම ශක්තියක් ඉතිරි වී නැහැ. එය අනිවාර්යෙන් විනාශ වෙයි. එය සිදුවන්නට පෙර ආදි සනාතන දෙවි දේවතා ධර්මය මෙහි ස්ථාපනය කළ යුතුය. ස්වර්ණමය යුගයේ කිසිවෙක් පහත තත්වයක නැත. මිනිසුන් විදේශගත වී යෝගාව උගන්වන නමුත් එය හත යෝගාවයි. එහි කිසිම දැනුමක් නැත. බොහෝ විවිධ හත යෝගා වර්ග තිබේ. මෙය රාජ යෝගාවයි. එය ආධ්‍යාත්මික යෝගාව ලෙස හැඳින්වේ. ඉතිරි සියල්ලම භෞතික යෝගාවන්ය. මනුෂ්‍යයන් එම යෝගාව මනුෂ්‍යයන්ට උගන්වයි. පරම පියා ඔය දරුවන්ට විස්තර කරන්නේ මා ඔබට මෙම රාජයෝගාව උගන්වන්නේ එක්වරක් පමණයි. වෙනත් කිසිම කෙනෙකුට එය කිසිදා ඉගැන්විය නොහැක. ආධ්‍යාත්මික පියා ඔය ආධ්‍යාත්මික දරුවන්ට උගන්වයි. නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. එවිට ඔබගේ පාපයන් මැකී යයි. හත යෝගීන්ට කිසිදා මෙය කිව නොහැක. පරමාත්ම පියා විස්තර කරන්නේ ජීවාත්මයන්ටයි. මෙය අලුත් දෙයක්. පරම පියා ඔබව දැන් ජීව අවධානයට පත් කරවනවා. පරම පියාට සිරුරක් නැත. ඔහු මේ කෙනාගේ සිරුර තුළට ඇතුළු වී ඔහුගේ නම වෙනස් කරයි. මන්ද ඔහු ජීවමාන මියදී ඇති නිසා. ගෘහවාසීන් සන්‍යාසීන් වන විට ඔවුන් ජීවමානව මියදෙයි. ඔවුන් ගෘහ ආශ්‍රම අතහැර හුදකලා මාවතට පිවිසේ. ඔබ ජීවාත්මව මියදෙන විට ඔබගේ නමද වෙනස් වෙයි. ආරම්භයේ සියලු දෙනාටම නම් දෙන ලදී. ඇතැමුන් මෙම දැනුමට සවන් දී විස්මයට පත්වී වෙන අයට තේ පහදා දී ඉන්පසුව හැර දමා පිටව ගියා. නම් දීම නතර විය. මේ නිසයි පියා පවසන්නේ මා ඔවුන්ට නම් දී ඉන්පසු ඔවුන් පැන යන්නේ නම් ඉන් පළක් නැත. ආරම්භයේ පැමිණි අයගේ නම් බොහෝ විනෝදජනක විය. දැන් ඔවුන්ට එවන් නම් නොදෙයි. නම් දෙනු ලබන්නේ මෙහි ස්ථීරව හිඳ ඇති අයටයි. බොහෝ දෙනෙකුට නම් ලබා දුන් නමුත් ඉන්පසුව ඔවුන් පියාව දික්කසාද කර පිටව ගියා. දැන් නම් වෙනස් නොකරන්නේ මේ නිසයි. පියා පහදා දෙන්නේ මෙම දැනුම ක්‍රිස්තියානි වරුන්ගේ බුද්ධියේද සනිටුහන් වේ. පැමිණ ಭಾರತයේ යෝගාව ගැනුවේ අශාරීරික පියා පමණක් බව ඔවුන්ට වැටහෙයි. ඔබගේ පාපයන් පිලිසී යන්නේ පරම පියාව සිහි කිරීමෙන් පමණයි. ඉන්පසු අපි ආපසු නිවසට යයි. මේ ආගමට අයත්ව සිටි ඉන්පසුව වෙනත් ආගම් වලට හැරුණු අය පැමිණ මෙහි සිටී. මනුෂ්‍යයන්ට විමුක්තිය ලබා දිය නොහැකි බව ඔබට වැටහෙනවා. මේ දාදාද මිනිසෙකි.
ඔහු පවසන්නේද මට කිසිවෙකුට විමුක්තිය ලබා දිය නොහැක. බාබා අපට උගන්වන්නේ පරම පියාගේ සිහිපත් කිරීම තිබීම තුලින් පමණයි අපට විමුක්තිය ලබා ගැනීමට හැකිවන්නේ. පරම පියා පවසන්නේ දරුවනි අහෝ ජීවාත්මයනි මා සමග යෝගාවේ සිටින්න. එවිට ඔබගේ පාපයන් දුරු වේ. මුලදී ඔබ පිවිතුරු සහ ස්වර්ණමය යුගී විය ඉන්පසුව වෙනත් ලෝහ ඔබ තුලට මිශ්‍ර විය. ප්‍රථමයෙන් කැරට් 24ක්ව සිටි දේවතාවන් දැන් කලි යුගයට ළඟා වී ඇත. ඔබ සෑම කල්පයකදීම මෙම යෝගාව හැදෑරිය යුතුයි. ඔබගෙන් සමහරෙක් සෑම දෙනාම දන්නා අතර වෙනත් අය ඊට අඩුවෙන් දන්නා බව ඔබට වැටහි. සමහරු මෙහි උගන්වන්නේ කුමක්ද කියා බලා ගැනීමට පමණක් පැමිණෙයි. ටිකක් සිතන්න. බොහෝ බ්‍රහ්ම කුමර කුමරියන් ඉන්නවා. එබැවින් අනිවාර්යෙන් ප්‍රජාපිතා බ්‍රහ්මා සිටිය යුතු අතර බොහෝ දෙනෙක් ඔහුගේ දරුවන් බවට පත් වී ඇත. එතන අනිවාර්යෙන් යම් දෙයක් ඇති නිසා අපි ගොස් ඔවුන්ගෙන් ඒ ගැන විමසමු. ඔබට ප්‍රජාපිතා බ්‍රහ්මාගෙන් ලැබෙන්නේ මොනවාද? මෙය විමසිය යුතුමු. නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුට මෙතරම් බුද්ධියක්වත් නැත. ಭಾರತයේ වෙනුවෙන් විශේෂයෙන් පැවසෙන්නේ ගල් බුද්ධිය තිබුණු අය දිව්‍යමය බුද්ධියක් ඇති බවට පත් වූ අතර දිව්‍යමය බුද්ධිය තිබුණු අය ගල් බුද්ධියක් ඇති අය බවට පත් විය. ස්වර්ණමය සහ රිදී යුගයන්හි ඔබට දිව්‍යමය බුද්ධියක් තිබුණු අතර ඔබ ස්වර්ණමය යුගී විය. ඉන්පසුව රිදී යුගයේ පවා කලා දෙකක් අඩු විය. චන්ද රජ පෙළපත යන නම තිබෙන්නේ ඔවුන් අසමත් වූ නිසාය. මෙයත් පාසලකි. 33%කට අඩුවෙන් ලකුණු ලැබෙන අය අසමත් වෙනවා. රාමා සීතා සහ ඔවුන්ගේ පෙළපත පරිසමාප්ත නැත. ඔවුන්ට සූර්ය පෙළපතේ අයවිය නොහැක්කේ මේ නිසායි. විභාගය ඉතා උසස් නිසා සමහරු අසමත් වෙයි. පෙර කල රජයේ විසින් වැදගත් ශගකී විභාගය පැවැත්විය. ඒ සඳහා සෑම කෙනෙකුටම ඉගෙන ගත නොහැක. බොහෝ දෙනෙකුගෙන් මතුවන්නේ 14ක් පමණයි. කෙනෙකුට සූර්ය වාංචික අධිරාජ්‍යයක් හෝ රාජිනියක් වීමට අවශ්‍ය නම් ඒ සඳහා විශාල උත්සාහයක් අවශ්‍යයි. මම්මා සහ බාබාද ඉගෙන ගන්නේ ශ්‍රීමත් වලට අනුවයි. ඕන් ඉගෙනගෙන අංක 1 හිමි කරගන්නේ. ඉන්පසුව මව සහ පියාව අනුගමනය කරන අය සිහසුන මත අසුන් ගන්නේ. පළමුවන එඩ්වඩ් සහ දෙවන එඩ්වඩ් රජු සිටි ආකාරයටම සූර්ය රජ පෙළපතේ පෙළපත් 8ක් තිබේ. ඔබට ක්‍රිස්තියානුවන් සමග විශාල සම්බන්ධකමක් තිබේ. ක්‍රිස්තියානු වංශය ಭಾರತ රාජධානිය ගිලගත්තේය. ඔවුන් ಭಾರතයෙන් අසීමිත ධනය ගෙන ගියා. එබැවින් ස්වර්ණමය යුගයේ කෙතරම් අසීමිත ධනයක් තිබේදැයි කියා ටිකක් සිතා බලන්න. එය හා සසදන විට මෙහි ඇති දෙහි කිසි වටිනාකමක් නැත. එහි සියලුම ආකාර පිරී තිබේ. සෑම අන්දමකම ආකාර දැන් හිස් වී ඇත. චක්‍රය දැන් නැවතත් ඒ අන්දමින්ම සිදු වී සියලුම ආකාර නැවතත් පිරේ. මිහිරිතම දරුවනේ, ඔබ දැන් රාවණ පරාජය කරමින් ඔබගේ රාජධානිය හිමි කර ගන්නවා. පසුව චක්‍රයෙන් භාගයකට පසුව රාවණ පැමිණ ඔබට ඔබගේ රාජධානිය අහිමි වෙයි.
ಭಾರತයේ ওই ජනතාව දැන් සිප්පි කටුමෙන් වී ඇත. මා ඔබව දියමන්ති හා සමාන බවට පත් කළ අතර රාවණ ඔබව සිප්පි කටු හා සමාන බවට පත් කළා. රාවණ පැමිණියේ කවදාද හෝ ඔහුගේ පඹයෙක් පුලුසා දමන්නේ මන්ද කියා මිනිසුන්ට වැටහෙන්නේ නැත. ඔවුන් පවසන්නේ රාවණ කාලයේ ආරම්භයේ සිටම සිටි බවයි. පියා විස්තර කරන්නේ රාවණ රාජධානියේ ඇරඹෙන්නේ කල්ප භාගයකට පසුවයි. ඔවුන් දූෂිත වන බැවින් ඔවුන්ට තව දුරටත් තමන්ව දේවතාවන් ලෙස හැඳින්විය නොහැක. ඇත්ත වශයෙන්ම ඔබ අයත් වුණේ දේවතා ධර්මයටයි. ඔබ අත්විඳින සතුට තරම් සතුට වෙන කිසිවෙකුට අත්විඳිය නොහැක. දුප්පත්ම වන්නේත් ඔබමයි. අනෙත් ආගම්වල ව්‍යාප්තිය සිදුවන්නේ පසුවයි. ක්‍රිස්තුමා පැමිණි විට ආරම්භයේ සිටියේ ඉතා සුළු පිරිසකි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සිටින විට පමණයි ඔහුට රාජධානිය පාලනය කිරීමට හැකිවන්නේ. ඔබට ප්‍රථමයෙන්ම ඔබගේ රාජධානිය ලැබේ. මේ සියලු දේ දැනුමේ කාරණාය. පරමපියා පවසන්නේ අහෝ ජීවාත්මයනි ඔබගේ පරමාත්ම පියාවන මා සිහි කරන්න. ඔබ කල්ප භාගයක් ශරීර අවධානයෙන් සිටියා. දැන් ජීවාත්ම අවධානයට පත්වන්න. ඔබ බ්‍රාහ්මණයන් මුදුන් ගැටයයි. උසස්ම වන්නේ ඔබයි. සන්‍යාසීන් බ්‍රහ්ම තත්වයේ සමග යෝගාවේ සිටින නමුත් එතුලින් ඔවුන්ගේ පාපයන් දුරවන්නේ නැත. සෑම කෙනෙක්ම අනිවාර්යෙන් සතෝ රජෝ සහ තමෝ තත්වය හරහා යා යුතුයි. කිසිවෙකුට ආපසු නිවසට යා නොහැක. සියලු දෙනාම තමෝ ප්‍රදාන වූ විට පියා පැමිණ සියලු දෙනාම සතෝ ප්‍රදාන කරවයි. එනම් සෑම කෙනෙකුගේම ආලෝකය දැල්වේ. සෑම ජීවාත්මයකටම තමන්ගේම චරිත කොටසක් ලැබී ඇත. ඔබ ප්‍රධාන නළු නිලියන්ය. ඔබ රාජධානිය හිමි කරගෙන ඉන්පසු එය අහිමි කරගන්න බැවින් ಭಾರತೀಯ ජනතාව වන ඔබ උසස්ම අයයි. වෙනත් කිසිවෙකුට මේ ආකාරයට රාජධානියක් හිමිවන්නේ නැත. ඔවුන් රාජධානිය අත්කරගන්නේ භෞතික බලයන්යෙන්ය. ලෝකයේ අධිපතියන්ව සිටි අය නැවතත් ඒ බවට පත්වන බව බාබා විස්තර කර ඇත. පියා හැර වෙනත් කිසිවෙකුට ඔබට සත්‍ය රාජ යෝගාව ඉගැන්විය නොහැක. මිනිසුන් උගන්වන යෝගාව වැරදි යෝගාවයි. කිසිම කෙනෙකුට පෙරලා නිවහනට යා නොහැක. එය දැන් අවසానයි. සියලු දෙනාම දුකින් මිදෙන අතර ඉන්පසු වුන් අංක පිළිවෙලට පහළට පැමිණේ. පළමුව සතුට අත්විඳ ඉන්පසු දුක අත්විඳී. මේ සියලු කාරණා වටහා ගත යුතුය. මෙවන් කියමනකි ඔබගේ දෑතේ ක්‍රියා සිදු කරන අතර ඔබගේ හදවතින් පියාව සිහි කරන්න. නොකඩවා ඔබගේ කාර්යයන් සිදු කරමින් ඔබගේ බුද්ධිය යෝගාවෙන් පියාට සම්බන්ධ කරන්න. ඔය ජීවාත්ම ඒකායන පෙම්බරයාගේ පෙම්වතුන්ය. එම පෙම්බරයා දැන් ඇවිත්. ඔහු ඔය සියලුම මනාලියන්ව ලස්සන කර ඔහුත් සමග ආපසු නිවසට ගෙන යයි. ඔහු කල්ප භාගයක අසීමිත මනාලියන්ගේ අසීමිත මනාලයය. ඔහු පවසන්නේ මා සියලු දෙනාම ආපසු නිවසට ගෙන යනවා. එවිට ඔබ දන්න උත්සාහයට අනුව අංක පිළිවෙලට ඔබගේ තත්ත්වය ඔබ හිමි කරගනීවි. ඔබට තම නිවසේ වාසය කරමින් ඔබගේ දරුවන් බලාගත හැක. අහෝ ජීවාත්මයනි,
ඔබගේ හදවත් පියා දෙසට යොමු විය යුතුයි. නොකඩවා මෙම සිහි කිරීම පුහුණුවන්න. පියාව සිහි කිරීමෙන් ඔබ දෙව්ලොව වැසියන් වීමට යන බව ඔය දරුවන්ට දැන් වැටහි. ශිෂ්‍යයන්ට බොහෝ සතුට තිබිය යුතුයි. මේ ඉතා පහසුයි. නාටකයට අනුව ඔබ සියලු දෙනාටම මාර්ගය පෙන්වනවා. කිසිවෙකු සමග තර්ක කිරීමට අවශ්‍ය නැත. මේ සියලුම දැනුම දැන් ඔබගේ බුද්ධිය තුල තිබේ. මනුෂ්‍යයන්ට රෝගයක් තිබී සුව වූ විට මිනිසුන් ඔවුන්ට සුබ පතයි. මේ මුළු ලෝකයම රෝගීය. කෙටි කාලයකදී ජයග්‍රහණයේ ഘോഷාව ඇසෙයි. අච්චා සුමිහිරි ආදරණීය බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමුවුන ඔය දරුවන්ව ඔබගේ මාව පියා බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබෝදෑසන ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණයේ සඳහා සාරාංශය 1. සැබෑ පෙම්වතුන් වන්න. ඔබගේ දෑත් වලින් නොකඩවා වැඩ කරන අතර ඔබගේ බුද්ධියෙන් පෙම්බරා සිහි කිරීමට පුහුණු වන්න. පියාගේ සිහි කිරීම තුළින් ඔබ දෙව්ලොව වැසියන් වන බවට සතුට පවත්වා ගන්න. 2. සූර්ය වංශික රජ පෙළපත් සිහසුන මත හසුන් ගැනීම සඳහා සම්පූර්ණයෙන්ම මව සහ පියාව අනුගමනය කරන්න. පියා මෙන්ම දැනුමෙන් පිරිපුන් වී සියලු දෙනාටම මාර්ගය පෙන්වන්න. වරදානය ඔබ බාබාගේ උපකරණයක් වී ඔටුන්නක් සහ තිලකක් පැළඳගෙන හද සිංහාසනයේ අසුන් ගනිත්වා. යමකු සිංහාසනයක අසුන්ගත් විට තිලකය සහ ඔටුන්න එහි සලකුණු වේ. එහා සමානව හර්ද සිංහාසනයේ අසුන්ගත් අයගේ නළලෙහි දෘශ්‍යමානයේ ලෙස දිස්වෙන ජීවාත්ම අවදාන අවදියේ තිලකයක් සෑම විටම ඇත. එය දුර සිට දැකිය හැකිය. සියලුම ජීවාත්ම සඳහා කරුණාවන්ත සුබ පැතුම් ඔවුන්ගේ ඇස්වල සහ ඔවුන්ගේ මූණවල දක්නට ලැබේ. ඔවුන්ගේ සෑම සිතුවිල්ලක්ම වචනයක්ම ක්‍රියාවක්ම පියාගේ සිතුවිල්ලට සමාන වේ. පාඨය ඔබේ සංස්කාර පහසු වරහන් තුළ සහජ කර ගැනීම සහ ස්මරණය පහසු කිරීම සඳහා පහසුකමේ වරහන් තුළ සහජ භාවයේ ගුණය උකහා ගන්න. අවියත් සංඥාව ඔබේ ශ්‍රද්ධා විශ්වාසය අතිවාරම ශක්තිමත් කර නිරන්තරයෙන් නිර්භීතව සහ බාධක වලින් නිදහස්ව සිටින්න. ජයග්‍රහණයේ අතිවාරම ශ්‍රද්ධා විශ්වාසයයි. අතිවාරම ශක්තිමත් නම් ගොඩනැගිල්ල සෙලවිය නොහැක. ඔබ බාධක වලින් නිදහස්ව සිටී. කෙසේ වෙතත් එය පරම පියා කෙරෙහි පමණක් ඇති ශ්‍රද්ධා විශ්වාසය නොවේ. ඔබ කෙරෙහි සහ නාට්‍ය කෙරෙහිද විශ්වාසය තැබිය යුතුය. වා නාටකය වා ඔබට නාටකය කෙරෙහි විශ්වාසය ඇති තැන යහපත් නොවන ඕනෑම දෙයක් යහපත් වනු ඇත. ඕම් ශාන්ති.